ඔන්න මාස දෙකකට පස්සේ මම වෙලින්ටන් වල සෙකන්ඩ් බ්ලොග් එක අරගෙන එන්නේ. මේක එඩිට් කරලා ගොඩක් කල් ඒ වුණාට මට වොයිස් කරන්න කම්මැලි හින්දා මම ඒක පස්සට දාලා තිබ්බා. අද තමයි අතට ගත්තේ ෆෝන් එක. ඒ වුණාට මට දැන් මතක නැහැ අපි මේ වෙලින්ටන් වල මොනවද කරේ මොනවත් ට්‍රිප් එක මතක නැහැ දැන්. කොහොම හරි දැන් අපි මේ යන්නේ හොටෙල් එකෙන් චෙක් අවුට් වෙලා අපේ යාළුවා කෂ්නිකාලයේ ගෙදර. අපි එහාට ගිහිල්ලා එහෙ අපේ ලගේජස් ටික තියලා ඊට පස්සේ තව චුට්ටක් ඇවිදින්න යන්න තමයි අපි ප්ලෑන් එක තියෙන්නේ. දැන් අපි බස් එකෙන් බැහැලා කෂ්නිකාලගේ අපාර්ට්මන්ට් එකට ඇවිදගෙන යන ගමන්. මේ තියෙන්නේ කෂ්නිකාලගේ චූටි අපාර්ට්මන්ට් එක. ඒ දෙන්න ඇවිල්ලා මේ වෙද්දි මාසයයි හරියටම නිව්සීලන්ඩ් වලට ඇවිල්ලා. ඉතින් යාලා තාම සෙටල් වෙන ගමන් යාලා ලංකාවෙන් අරන් ආපු කෑම ටික ඔක්කොම ඉතින් අපි කාලා තමයි ආවේ. මේ අපි එපා කිව්වා ඒ වුණාට ඉතින් කෂ්නිකා හරිම හොඳ දරුවෙක්. එයා අපිට කන්න දුන්නා ඒ ඔක්කොම ටික. කෑම මාරම රහයි. දවස් දෙකකට පස්සේ එහෙම මෙහෙන් ඔය කඩජෝරු අරන් කාලා බත් ටිකක් කනකොට ඉතින් you know the feeling, right? අපි කට්ටිය දැන් ඇවිල්ලා ඉන්නේ නිව්සීලන්ඩ් නැෂනල් මියුසියම් එක බලන්න. මේකට කියනවා තේ පාපා මියුසියම් කියලා. අපි එහෙනම් ඇතුළට ගිහිල්ලා බලමු මියුසියම් එක කොයි වගේද කියලා. තේ පාපා මියුසියම් එකේ තියෙනවා ටිකක් අමුතු විදිහ එක්සිබිෂන් එකක්. ඒක තමයි මේ Gallipoli the scale of our war. මේක ඇත්තටම normal museum display එකක් නෙමෙයි, මාර immersive experience එකක්. ඔයාලා හැමෝම The Lord of the Rings බලලා ඇතිනේ. ඒකේ හිටපු ඒ පිස්සු හැදෙන characters design කරපු වෙරා workshop එකේ කට්ටිය තමයි මේකත් කරලා තියෙන්නේ. මුළු එක්සිබිෂන් එක පුරාවටම ලොකු ස්කල්ප්චර්ස් වගේක් තියෙනවා. human size එක වගේ 2.4 times ලොකුයි. ඒ වගේ ඩීටේල්ස් කොච්චරද කියනවා නම් ඒ මිනිස්සුන්ගේ ස්වෙට් ඩ්‍රොප්ස් ඇසල තියෙන කඳුළු පවා මාරම රියලිස්ටික් විදිහට එයාලා හදලා තියෙනවා. ඩීටේල්ස්
මේක ඇතුළට ගිහාම දැනෙන වයිබ් එක නම් මාරම සිනමැටික්. ඒක නිකන් අර 3D මූවි එකක් ඇතුලේ ඇවිදිනවා වගේ වයිබ් එකක් තියෙන්නේ. බෑග්ග්‍රවුන්ඩ් එකෙන් ඇහෙන සවුන්ඩ් ඉෆෙක්ට්ස්, ඒ හොරර්, එතකොට ඒ ෆීලිංග්ස් අපිට ඇත්තටම දැනෙනවා. ඒක කියාගන්න තේරෙන්නේ ඒ කාලේ සෝල්ජර්ස්ලා ඒ ට්‍රෙන්චස් ඇතුලේ දුක් විඳපු හැටි, එතන දැනෙන්න ඇති කියලා හිතන ෆීලිංග්ස් හැමදේම මෙයාලා මාරම විදිහට රියලිස්ටිකලි රීක්‍රියේට් කරලා තියෙනවා. මේක බලලා ඉවර වෙලා එළියට එනකොට ඇත්තටම හැමෝටම තිබ්බේ මං හිතන්නේ ලොකු ඕවර්වෙල්මින් ෆීලිං එකක්. එච්චරටම හරි ලස්සනට රියලිස්ටික් විදිහට මේ එක්සිබිෂන් එක තිබ්බා. වෙලින්ටන් එනවා නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ වෝ එක්සිබිෂන් එක බලන්න එන්න. ප්‍රෙෂර් එක බිල්ඩ් කරනවා අපි අර උග්‍රවන්න. දැන් හරි. මියසියම් ටුවර් එක ඉවර වෙලා අපිට මාර බඩගිනි. ඊට පස්සේ අපි කෙලිම ගිය මොන හරි ස්නැක්ස් ඇන්ඩ් ඩ්‍රින්ක්ස් ටිකක් ගන්න. ඇවිදලා හොඳටම මහන්සි. අද අපි හැමෝම ෆ්ලයි බැක් කරනවා. එතකොට පළවෙනියෙන්ම යන්නේ ෂෙම්ෂි. එයාගේ ෆ්ලයිට් එක මං හිතන්නේ දවල් වරුවේ තිබ්බේ. මට මතක නෑ දැන් හරියටම. අපි ඒ නිසා ආවා චූටි බා එකට. මොනහරි ඩ්‍රින්ක්ස් ටිකක් අරගෙන මොනහරි ස්නැක්ස් ටිකක් කාලා අපි දැන් යනවා කෂ්නිකාලේ ගෙදර ඉතුරු ටයිම් එක ස්පෙන්ඩ් කරන්න. ඉතුමතේ පාවෙනා හිත හැදෙයිලු සිතිජයේ ගෑවිලා මොකටද දුකයිලු ඉතුමතේ පාවෙනා හිත හැදෙයිලු සිතිජයේ ගෑවිලා මොකටද දුකයිලු ඔබ තවමත් නැය තමයි ඔබ තවමත් නැය තමයි ඔබ තවමත් නැය තමයි මගේ හිත හඳාපු කොහමරි ෂෙම්ෂි ගියාට පස්සේ අපි ගේම්ස් ටිකක් ප්ලේ කරනවා. නෑ ෂෙම්ෂි ගිහිල්ලා නෑ අර ඉන්නේ. මන් දන්නේ හැම වෙලේම යන්නම් කියලා හැමතැනම කට්ටියව බදා ගන්නවා බායි කියනවා. ඒ වුණාට ගිහිල්ලා නෑ තාම. කොහොම හරි අපි දැන් මේ ගේම්ස් ප්ලේ කරනවා. මොනවද මෙතන ප්ලේ කරන්නේ මම හිතන්නේ ඕමි. මම දන්නේ නැහැ ප්ලේ කරන්න but fake it until you make it. Okay. මා සෙරෙප්පුත් නැතුව යන්නේ.
මේ ෂෙම්ෂි ගියා. ඉතින් අපි අපේ ගේම්ස් සෙෂන්ස් කන්ටිනියු කරා හැමම. මොකද අපිට තව ලොකු කාලයක් තිබ්බා. අපි අන්තිම ෆ්ලයිට් එක තමයි බුක් කරලා තිබ්බේ යන්න. මොකද ඒක තමයි ගණන් අඩුම ෆ්ලයිට් එක. so අපි වෙලාව එනකන් එක එක જાතියේ ගේම්ස් ප්ලේ කරා. බුදු සාදුට බුදු විතරද? සාදු නෑ බුදු සාදු. බුදු සාදු තමයි පළවෙනි වචනේ. දෙවෙනි වචනේ. වන්දනා මල් පහන් බුදු සාදු. පහන් බුදු සාදු. පහන් පළවෙනි වචනේ. පහන තියා බුදු. යා හරි ස්ටාර්ට්. දෙකයි. දෙවෙනි වචනේ. දෙක. දෙවෙනි කෙපෙලිය. දෙවෙනි වචනේ. දෙවෙනි පෙලිය. number 2. කොටුව. කොටුව වැඩිච්ච පුංචි සරම. කොටුව ත්‍රිකෝණ කනම පිගාන. රෙස්ටොරන්ට් එක කරනවා. අවන්හලේ. එදා රෑ අවන්හලේ දුටුවේ නෑ. අවන්හලේ නෑ. අවන්හලේ නෑ. අවන්හලේ අවන්හලේ එදා එදා රෑ අවන්හලේ එක වචනේ හරිද? අවන්හල නෑ එපා එපා හරි කොළොම් තොට නැත්නම් මාහලු. බැරි කොළොම් තොට කියන්නේ කොළොම්. දෙවෙනි සෙන්ටෙන්ස් එක. ඉතින් මොකක්ද දෙවෙනි සෙන්ටෙන්ස් එක? මම දන්නේ නැහැ ඒක ගෙස් කරන්න බැරි වැඩ. ඒක දන්නේද? බිම පොළව කාපට් පාර බින්දුව පෙනේ. මිදුල තොප්පිය කැප් එක රෙදි සුදු වතුර මුහුදු වතුර මිදුලේ සුදු වෙලි මුහුදු වතුර පතුල තුර කවුරුද ආවේ නිවසට කවුරුද? කුරුල්ලේ පියාඹන පක්ෂි සතෙක්ද? කුරුල්ලෙකුත් නෙමෙයි. කුරුළු වර්ගයක්ද? තෝක කියන්න වෙන්නේ. කුරුළු වර්ගයක්. කුරුල්ලේ නේද? මාළකේ ඒක ඇතුලේ කරන්න බෑනේ.
ඔන්න එහෙනම් අපිට යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. අපේ Uber එක ආවා. අපි 4 දෙනා Christchurch බලා පිටත් වෙන්න එයාපෝට් එකට යනවා. එහෙනම් thank you for watching my second Wellington vlog. මම දන්නවා වගේ යාළුවෝ ටික තමයි ඉතින් මේක බලන්නේ කියලා. And family. Thank you very much for supporting me. ඔන්න එහෙනම් මගේ Wellington vlogs දෙක ඉවරයි. අපි ඊළඟ vlog එකෙන් නැවත හමු වෙමු. මම දන්නේ කවදටද ඊළඟ vlog එක කියලා, but I'm planning to bring it to you as soon as I can. එහෙනම් until we meet again. Bye bye. Sit